Guys, ada අපි ඉන්නේ Granny game කියන game එක. අපි ඉස්සෙල්ලා මේක play කියන බටන් එක ඔවුනා. ඉස්සෙල්ලා අපිට මේ diff ඔන්නෝක ඔබලා ඒක තුන්වෙනි එකේ මේ හතරවෙනි එක ඔබන්න. එසේ කියලා එක. හරිද? easy කියලා එකක්. හරිද? ඊළඟට අපි මේක අර කළු පාට තියෙන continue එක තමයි ඔබන්නේ. හරි සරිසන්. තාම වෙනවා ඩූම් වෙනවා. ටික ගිහින් ඩෝම් වෙනවා. හරි දැන් අපි අද කරන්නේ Granny lock කරන විදිහ. හරිද? ඉස්සෙල්ලම මෙහෙම කළු පාට තීරුවක් එනවා. අපි ඇඳක ඉඳන් ඔන්න මතුවෙනවා. බෝ Granny ගේ කාමරේද කොහේ? හරි අපි දැන් මේ මෙතන තියෙන මිනිහෙක් වගේ රූපයක් තින්නේ අන්න ඒක ඔබන්න ඕනේ. නෑ ඉස්සෙල්ලාම අපි Granny මේ ගෙන්න ගන්න ඕනේ. ඒක නිසා අපි අර වීඩියෝ තියෙනවා සද්ද කරන්න ඕනේ. හරිද? ඊළඟට ඔන්න ඔය Granny දුවගෙන එනවා. ඊට අපි ඩෙස් එකට ඉල පාත් වෙමු. ඉක්මන් පාත් වෙන්න ඕනේ. නැත්තම් ඉවරයි. ඔන්න ඔහොම පාත් වේවා හරි. අපි Granny කෙලියා. දැන් අපි මොකද කරන්නේ? ආයෙ ගේම් එකට යන්න වෙනවා. මොකද මේ Granny අපිට කරන්න දැන් ඌ තමයි කෙලිය. හරි බලමු අනිත් එක. අපි ඒක අයින් කරලා අපි ප්ලේ කරමු. මේ ගේම් එක දැන් අපි ඒක ඉවරයි. ඒක ඉවර වෙලා ඊග අපි ගේම් එකට යමු. ඔන්න ඉතින් දැන් අපි දොර අරගෙන යමු. පිස්සු Granny ගොබ්බ Granny එක නේ. මේ දන්නේ පිස්සු Granny අපිට පේන්නේ නැහැ. හරි අපි සද්ද කරමු දැන්. අපිට ඒක කොහොමද කරන්න සද්ද නම් කරන්න වෙනවා. මේ මේසයක් උඩට වෙලා තමයි දෙක කරන්න ඕනේ. යටට වෙලා. හදිස්සි හරි ඕගොල්ලෝ හිටගෙන නම් කරන්න එපා යටට වෙලාම කරන්න. මේක දැන් Granny එනවා. මං හිතන විදිහට එනවා. ආද දැන් අපි දොර ගාව ටිකත් ඉවරයි. දැන් Granny යනවා. යෝ Granny යෝ Granny යනවා යාළු. ඔය Granny නවද දෙවියනේ Granny මොකද කරන්නේ හිතා ගන්නවා යනවා හරිච්චදේ මම නන්නවා දැන් Granny යනවා දැන් පස්සේ මොනවද වෙන්නේ මම හිතන විදිහට හරි Granny එනවාද යාළුවේ Granny එනවාද Granny එන්න එපා Granny යාළුවා උඹට දැක්කා යාළුවා Granny දැක්කා වලේ Granny දැක්ක සද්ද දැකනේ අර යාගෙද ඉන්නවා බං කට්ටිය එක සද්ද කරනවා හරි යාළුවෝ දැන් අපි ඉන්න යනවා අම්මට Granny Kelim apa yang dulu? Ulang tahun ya, Apa baik Granny apa lalu datang di sana. Apa ni? සොටිය කෑල්ල බම් මේක Shoti kan. යෝරේ දෙකලා කන්නේද යාළුවනේ අපි Granny පස්සෙන් එනවා Granny Granny ඔන්නේ නෝනේ අයියේ තාත්තේ අපේ බාගේ Granny එනවා මොඩස් ස්ප්‍රෙඩින් Granny ගේ සිස්ටර් තින්නොම නෑ Granny ගේ සිස්ටර් නෑ දැන් අපි මේක දිනවලා එක දෙවිරපා එනවා ඒවල තමයි ඉන්නේ අපි දැන් යන්නේ කාර් එක තියෙන තැනට මෙතන ඉඳන්ම මෙහෙම දැන් කාර් එක තියෙනවා කාර් එක මෙතන සොටිය කෑල්ල ඒක Granny කාර් එක හරියට හදලා Granny පිස්සුනේ ඉතින් බලන්න මිස්ටර් බීස්ට් කාර් එක කැතේම කැතේ ලඩ හට්ට පටක් කියෝක Granny එනවා මං Granny I see you Granny I see you එන්න පැටියෝ දැක්කද? අනේ දැක්කේ නෑ
අයියෝ ග්‍රෑනි ඔයාත් හරි මෝඩයි ග්‍රෑනි. මට තේරෙන්නේ නැහැ ඔයා කොහොමද හදාගන්නේ. ඔගේ සිස්ටර්ත් ඔහොමද වෙන්නේ නැති නේද? අම්බෝ සිස්ටර් මං ගහලා තියෙනවා අම්බෝ සිස්ටර්ගේ. සිස්ටර්ට ග්‍රෑනිට වඩා මං සිස්ටර්. යාළුවනේ දැන් නම් අපි එනවා. අපි දැන් මේක ඩ්‍රොප් කරමු. වෙපන් කීයක තමයි අපිට හම්බලා තියෙන්නේ. හරි. ගණේ පොරේ මේ දැන් යාළුවනේ මේකේ එක තැන් වල යතුරු තියෙනවා. අපි ඒව අරගෙන එක තියෙනවා. මේක උඩම කට්ටක් තියෙනවා. මම පෙන්නන්නම් ඒක. අනිත් වීඩියෝ එක මම පෙන්නන්නම් ඔයාලට. ඉතින් අපි මේක ලොක් කරන්න යන්න මේකෙදී. හරිද යාළුවනේ දැන් මෙහෙම යන්න ඕන. හරිද? මෙතන වෙපන් එක තියෙනවා. ඒක වෙපන් එක මොකක්ද කියන්නේ? ඊටසේ කො ඒක අපිට ඕක අරගෙන අපිට ග්‍රෑනියට විගින්න මොඩ අර ග්‍රෑනි එක ඉන්නවනේ. ග්‍රෑනි I see you. ග්‍රෑනි කොහෙද දන්නේ යාළුවනේ? අඩේ ග්‍රෑනි අපිට ආවත් එක නැගත් එක. Oh my කන්දස්ටා කාපේ මන්නකා. කොද්ද කුලාලුනේ. කාපේ මන්නක තමයි. මං ගෙදර යාළුවනේ මේ බලාගත්ත මේ බෝනික්. මං ගෙදර කානුවෙන් තෝ යතුරක් තියෙනවා. අපි තාම කානුවට ඊළඟ එපිසෝඩ් එකේ අපන් ඔයගොල්ලන්ට පෙන්නන කානුවට යන විදිය. මේ මූ ගත්තම් මේ ගණි එන අපට එඩියව ගත්තා. උපන් කන්දස්ට අපි යන්නේ පොරේන ග්‍රෑනි පැටියෝ පත් කැප්ට ග්‍රෑනියට තියමු තියමු ඒක තමයි ප්‍රශ්නේ. ඕ හෙඩ්ෂොට් එයාගේ නරක තැනකට වැදුනා. අපි දොට්ට ගිහිල්ලා අපි දාට එකකට තමයි යාගේ වැදුනේ. අනේ පැටියෝ I see you යාළුවනේ පැනගමු අම්මා ඔප්පා අපගේ කටකදයි. හත් අවුරුද්දකින් දත් මැදලා ඔව් යාළුවනේ මු දත් මැදලා නැහැ 7 අවුරුද්දකින්. මේ ගඳේ බෑ. ඔන්න අපි ග්‍රෑනියව ඩවුන් කරනවා. ඌ පණේනවා. යාළුවනේ මෙතන නම් ඉන්න ලැස්තෙනක උට පණේනවා. ආයින් දෙොත්තේ මොම්බ තමයි තැලෙන්නේ. අම්මට ඕ ග්‍රෑනිය දන්නවනේ ඉතින් ග්‍රෑනිය වැඩකාරයා. ග්‍රෑනිය කියන්නේ ග්‍රෑනිමටි I see you. යාළුවනේ ඒකෙන් පෙන්නන්නේ ග්‍රෑනියගේ ආච්චි. සිස්ටර් ආච්චි. ආච්චි තේවිද මම එද්දාත් මම 7 අවුරුද්දේ. Oh my කන්දස්ටා ග්‍රෑනිය නගපාතා උත්තන් ඉතින් ඉවරයි අපි. ග්‍රෑනි ඉන්න එපා ඔයා මලා වගේම ඉන්න. ටියුට් එකෙන් දන්නවනේ මොනද ග්‍රෑනි? ඔයා දන්නවා මම ඔයාට වෙඩි තියලා තියෙන්නේ. හරිද ග්‍රෑනි? යාළුවනේ මේ අප්පන් හිතන විදියට අපිට කාපේ. අනේ මුගේ ඉවර වලව්වක් වයිද? අනිත් එපිසෝඩ් එක වලව් ඇවිල්ලා අපි එක ඉතින් තමයි ඊළඟ අවුරුද්දේ ගමු. නෑ මේ ළඟදී ගේනවා අපි එක. ඊළඟටම අපි මේ ටිකේ මයින්ක්‍රාෆ්ට් ගේනවා. මයින්ක්‍රාෆ්ට් අනිවාර්යයෙන්ම ගේන්න. අනිවාර්යයෙන්ම මයින්ක්‍රාෆ්ට් ගේනවා. ඕකයි හරිද යාළුවනේ මේකයි අන්තිම කාරණේ. ඔය නිකන් තියෙන ලයික් බටන් එකනේ. ඕක ක්ලික් කළා පොඩි සපෝට් එකක් දෙන්න අපිට. ලයික් 1000 පහු කරමු අපි. සබස්ක්‍රයිබ් යාළුවනේ ග්‍රෑනිය එනවා වගේ යාළුවනේ පොඩ්ඩක් ඉන්න යාළුවනේ. ඒක තමයි පොඩ්ඩක් පස්සේ තියෙන ග්‍රෑනිය එනවා මම හිතන්නේ. යාළුවනේ ඔයාලා සබස්ක්‍රයිබ් කරන්න නැත්තම් ඉතින් තොලහොයි මං අඬනවා. හරිද යාළුවනේ? ඔයාලා දුක් වෙනවනේ. ඒක මං අඬන නිසා ඔයාලා සබස්ක්‍රයිබ් කරන්න. හරිද යාළුවා අපි දැන් යමු උඩට. අම්බෝ ඉන්නවද මං හිතන විදියට ගන්නේ. I see you granny පැටියෝ. එනවා ගන්නේ අපි අරගෙන granny සු යාළුවනේ granny අපිට ගන්න පුළුවන් ආයි. අරගෙන වැඩන්නේ. අරගෙන මෙන්න ඕනේ. ඉතින් ගේම් එක ඇත්තම සීන් එක වෙන්නේ. අම්බෝ නිකන් භූත බංගලාවක් ඔය. යාළුවෝ එකක් ගම්මියද යාළුවෝ. එකක් ගම් යාළුවෝ. ආයිනේ granny එක ඉන්නේ ළඟපාසල. I see you granny.
ග්‍රෑනි පොරේනවා මං හිතේ තියමු යාළුවනේ අම්මට අඩ පුතේ මෙයාගේ නරක තැනකට වැදිලා තියෙන්නේ අයිසියු අයියෝ තල්ලා අයියෝ කද්දවම මේ ග්‍රෑනි මෝඩයක් ඉන්නේ එයාගේ අපි ඔර මේ එක ඕගොල්ලෝ දන්නවා යාළුවනේ ඒක නිසා මම කියන්න ඕනේ ඒක නලකඩ යන්නේ යාළුවනේ ඈ මටම කියන්නකෝ යාළුවනේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ ඉතින් පහලින් කමෙන්ට් Granny यार Granny पेन में यार नतन शूट कर ले माटे गेम बताऊं हरी दे यार ने पुडट्टिया Granny बलवड़ करන්න එපා ඔය බල්ලෙක් නෙවෙයි බල්ලෙක් නම් බලවड़ කරන්න එපා ඉස්සරහට අවිලා කෙලින්න නම් එපා උඹේ පුල්ලෙන් කෙලියොත් ඉතින් කෙලියේ මල් මණියේ තමයි වෙන්නේ ඒක කෙලින්න එපා Granny මම හිතුවේ වටි Granny බඩියා පත්කේවද Granny අම්බෝ Granny ආත්‍ය අන්තනේ අයලු යතුරක් කමුණ අයලු අපිට පැන්ලොක් අනේ හරියට වන්න දම දන්නේ බලමු ගිහිල්ලා මෙන්න මේකට මම හිතුවා තව යන්න ඕනේ යාළුවනේ කාණුවේ අතුරු අපිට හම්බුණා. අද අපි එපිසෝඩ් කරනවද නැද්ද කියලා මම කල්පනා කරලා කියන්න. අපි අද කාණුවට ගිහිල්ලා මෙමු. ගොඩක් කට්ටිය නැත්තම් බලයි අයි කඩේ අද කාණුවට. අපි යන් කාණුවට අද. නේද? අබේ පුතේ මක්කගේ බික්කේ ආච්චි නෙමෙයි මකුළු ආච්චි ඉන්නනේ. බලාගෙන බලන්න. කෙලියේ ඔය මකුළු ආච්චිනේ මකුළුවගේ පැටලෙන්නේ අතේ යන අපේ කාරේ රෝගී ගාන්නේ ඒක මකුළු ආච්චි Daddy අපිට ඕක කරන්න වෙන්නේ නෑනේ. හරි අපි යන්න. සන්නේ අපිට එක එළියට ගියාම දිරන්නේ. යාළුවනේ කාමේ ගන්න මකුළු ආච්චි කෙනෙක් පරිස්සම් වෙනවා. මකුළු ආච්චි කරන දේවල් දැක්කොත් ඉතින් අපේ කාර් එක අපේ මේකට හරියනම් BMW කියලා නමක් දාන්න. නමක් දාලා නේ මිස්ටර් බිස් නේ බං මොකද්ද මේ? ඒ උගේ නම වරන් අම්බෝ යාළුවනේ. දැන් අපි එක අතුලට එමු. කෙලින්ම දැන් අපි දැන් එකකින් ඩ්‍රොප් අර අනේ කියන්නේ පාත්වල අපි එකට වගේ අම්මට ගන්නවා මචං එන්නේ. අනේ කෙලින් කරන්න එපා පොඩ්ඩක් නම් ගහන්න එපා අතුලට දෙන්න එපා නේ. අතුලට දෙන්න එපා Granny අතුලට දෙන්න එපා. කෙලියේ කරන්න එපා. මනියේ දෙන්න එපා. දැන් මේ Granny දෙන්න එපා හරි මචං යාළුවනේ අපිට උකුලක් කරු අහුවලා මොකද්ද යාළුවනේ වෙන්නේ අනේ දෙවියනේ අනේ දැන් අපි අදට මේ එපිසෝඩ් එක එන්ඩ් කරනවා එහෙනම් හැමෝටම ගුඩ් බයි